ඔයා හිතන්නවත් නැති විදිහට මැරෙනවා කිව්වේ. ඒ මැරෙන්නේ ආකාර කිහිපයකට. එකක් සිද්ධ වෙනවා කර්මානුරූපයි. ඒ කියන්නේ අපි ඉපදෙනකොටම මැරෙන විදිය දෛවයේ ලියලා තියෙන්නේ. ඒක මොනවා කළත් ඒ විදිය වෙනස් වෙන්නේ නැහැ. අපි පන්සිල් පද පහ රැකගෙන ජීවිතේම පවක් නොකලත් උපතින් ලියාගෙන ආපු මැරෙන විදිය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක්. සංසාරේ තමන්ගේ අතින් දෙමව්පියන්ට වෙච්ච අනතුරක් නිසා මුගලන් තෙරුන් වහන්සේට උපනූපන් ජීවිතේ හොරුන්ගෙන් බැට කාලා ගුටි කාලා මැරෙන දෛවයක් ලියුණා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සසරින් ඈතර වෙලා මහා 이르දි බල සම්පන්න බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. ඉරහඳ අතගාන පොළොව අනිත් පැත්තට පෙරලන්න පුළුවන් 이르දිය තියෙනවා. එහෙම වෙලත් ලියාගෙන ආපු මරණය වෙනස් වුණාද? ගුටි කාලා තමයි ඇඟ කුඩු කරලා පිරිනොම් පෑවේ. ඒක සංසාරයෙන් ලියලා තිබ්බා. සංසාරයෙන් ලියලා තිබ්බා. ඒකට කියනවා කර්මානුරූප මරණය කියලා. දැන් මෙතන රහතන් වහන්සේ නමක් නිසා අපිට එහෙම ගන්න බෑ. නමුත් උදාහරණයක්. නමුත් ගුටි කෑවා කියලා පිරිනොම් නොපායිදීද? පිරිනොම් පෑවා. බුදුරජාණන් වහන්සේගේ මුදේ හවස බණ අහන උපාසක මහත්තයෙක් ඉන්නවා. මහා කාල කියලා. එයා බණ අහලා හවස් වෙනකොට වත් පිළිවෙත් කරලා බණ අහලා ගෙදර යනවා. ওই මිනිස්සේ හවස දවසක් යද්දී මේ මූණ හොදන්න වතුර ටිකකට මූණ හොදලා ගොඩට එනකොට නොකරපු වැරද්දකට අහු වෙලා ඔළුව කුඩු වෙන්න පොල්ලෙන් ගහලා එතනම මැරුවා. එතුමා මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඊයේ බණ අහලා ගිය අසවල් උපාසක ගුටි කාලා මැරුණනේ. භාග්‍යතුන් වහන්සේ වදාළා ඒකයා ලියාගෙන ආපු මරණය. මීට ආත්ම භාව ගණනකට කලින් මෙයා අර ගඟෙන් එහා පැත්තට ඔරුවේ මිනිස්සු එතර කරනවා වගේ ඝන කැලෑව මැද්දෙන් එහා පැත්තට මිනිස්සු ගෙන්නගෙන යන ගයිඩ් කෙනෙක්. ආරක්ෂා කරගෙන විස්තර කියාගෙන එතර කරවන කෙනෙක්. එක දවසක හවසක තරුණ ජෝඩුවක් ආවා කරත් එක. ඒතර මෙයා මේ ගෑන්ලෝ මෙයා දැක්ක ගමන් ලස්සනයි බෑ. මේ මිනිස්යාගේ හිත ගියා. මේ මිනිසයා උපක්‍රමයක් කළා. කිව්වා අද මේ වෙලාවට යන්න බෑ කැලේ හොඳ නැහැ. ඊට පස්සේ කිව්වා අනේ තව වෙලාවක් තියෙනවනේ එච්චර වෙලාවක් යන්නේ නැහැ නේ අපි වෙතර කරවන්න. මෙහා පැත්තට ගිහින් ඇල්ලන්න. මෙයා කිව්වා බෑ දැන් වෙලාව නැහැ. ඊට පස්සේ කිව්වා අපි කන්න බොන්න ගෙනාවෙවත් නැහැ. බය වෙන්න එපා මන් දෙන්නම් කිව්වා. අර කට්ටියගේ අකමැත්තෙන්ම නවත්තගෙන රෑ කන්න බොන්න දීලා නිදා ගන්න තැන් දීලා හිමීට හොර රහසේ මෙයාලගේ කරත්තෙට මණිකක් දැම්මා. උදේ පොඩ්ඩක් කලබලෙන් හැමතැනම හිව්වා. මෙයාලට පින් දීලා අර ජෝඩුව ගියා. ටික දුරක් යනකොට අර මිනිස්සයා කියනවා අරුන් ගත්තද දන්නේ නැහැ මණික පොඩ්ඩක් කරත්තේ බලන්න. සේවකයෝ ගිහිල්ලා බලනකොට කරත්තේ මණික. ආන තොපිට කණ්ඩ දීලා ඉඳුන් හිටුන් දීලා උඹ අපේ මේව වරකම් කරගෙන යනවා නේද කියලා පොළු ගහලා මැරුවා අර මිනිස්සයා. මරලා ගෑණි ගත්තා. උපනෝපන් ජීවිතේ අහක යන දේවල් වලට අහු වෙලා ඔළුව කුඩු වෙන්න කුටි කාලා තමයි මැරෙන්නේ. එතකොට මේ මරණය කියන එක හදලා දුන්නේ කර්මානුරූපවයි. වතුරට වැටෙන කෙනා වතුරේ ගහගෙන යන්නේ වතුරේදීන් එයා ප්‍රාණඝාතයක් කළා තියෙනවා නම් තව කෙනෙක් නැසලා තියෙනවා නම් එයා මැරෙන්නේ වතුරේම තමයි. ගිනි තියලා තව කෙනෙක් මරලා තියෙනවා නම් එයා මැරෙන්නේ ගිනිගෙනම තමයි. කටුව පිටිය පල්ලියේ බෝම්බේ පුපුරපු දවසේ තාත්තා අම්මා දරුවෝ ටික ඉඳලා
ඊට පස්සේ තාත්තා එළියට ඇවිල්ලා වොෂ්රූම් ඔයාලා අඳුරනවත් ඇති. ඒ අතරේ තමයි බෝම්බේ පිපිරුවේ. අර ඔක්කොම විනාශ වුණා. ඔක්කොගෙම ජීවිත නැති වුණා. ඉතින් අර තාත්තා පිස්සුවෙන් වගේ හිටියේ. ඇයි ආය විතරයි ඉතුරුනේ. දවස් කිහිපයක් යනකොට ඒ තාත්තා එන කෝච්චියට බෙල්ල තිබ්බා. කඳ එක පැත්තක ඔළුව එක පැත්තක. මැරෙන මිනිස්සයා කොහොමදවත් මැරෙනවා නම් අතන මැරෙන්න එපා. එහෙම නෙවෙයි. අපි කවුරුත් මැරෙන විදිහක් සැකසීලා තියෙනවා. ඒක ඉන්නේ දෛවයේ විසින් උපතින් අරන් එන කර්මානුරූපව එකක්. ඒ නිසා මේ වෙනකොට ජීවිතය ගැන දන්න අනාගතේ දකින්න කෙනෙකුට දකින්න පුළුවන්. අපි හැමෝටම මැරෙන ක්‍රමයක් තියෙනවා. හැමෝම එක විදිහට මැරෙන්නේ නැහැ. සුනාමි කාලේ මිනිස්සු මැරිලා සොපින්නේ කොතල ඔය ගිනි තිබ්බේ නෑදෑයෝත් නැතුව පන්සකූලෙකුත් නැතුව උත්සවත් නැතුව ඔය මිනිස්සු හිටපු විදිහටද ඔය මැරුණේ. බස් වලින් පෙරලිලා චප්ප වෙලා මිනිස්සු මැරුණේ හිටපු විදිහකටද ඔය. සුනාමියෙන් මිනිස්සු ගහගෙන ගියේ හිටපු විදිහකටද ඔය. පාරේ යනකොට වෙඩි කාලා මැරෙන්නේ හිටපු විදිහකටද ඔය. අපි මැරෙන්නේ හිතන විදිහට නෙවෙයි. අර එක තාත්තා කෙනෙක් මැරිලා තිබ්බා. අසනීපයක් වෙලා මේ හොස්පිටල් එකේ ඉඳලා ඒ හොස්පිටල් එකට අපි කියමුකෝ පිළිකාවක් කියලා. පිළිකාවකට බෙහෙත් කරන්න අමාරුකමට ගෙනියනවා. ගෙනියනකොට මගදී ගිලන් රතේ දොර ඇරිලා ලෙඩා එළියට විසු වෙනවා. එතන මැරෙනවා. හිතුවේ පිළිකාවෙන් මැරෙයි කියලා. මැරුණේ වෙන එකට. කොහොමද? මැරෙන විදිය ගැන හිතන්න එපා. ඒක විදයිවෙන් සකස් කරලා තියෙනවා. අපි කොච්චර හොඳ වුණත් අපිට පිළිකාවක් හැදිලා මැරෙයිද? heart attack එකකින් මැරෙයිද? ඊළඟට ලෙඩ ඇඳි අවුරුදු ගාණක් ඉඳ වෙයිද? අපි නෑ බෑ කිව්වට බෑ. අනේ ඔහොම මරණයක් නම් මට එපා. අපේ හතුරෙකුටවත් එපා කියලා අපි එපා කියන විදිහට මේ ඔක්කොම වෙනවා නම් අපිට ඕන විදිහට වෙනවා නම් ඇයි අපිට මෙහෙම වුනේ? අපිට මේ ලෝකේ වසඟේ පවත්වන්න බෑ. මේ ලෝකේ අපිට ඕන විදිහට වෙනවා නම් මේක දෙව්පුරයකටත් එහා ගිය අමුතුම විස්මිත ලෝකයක් වෙන්න ඕනේ. නමුත් අපිට ඕන විදිහට මේක වෙන්නේ නැහැ. අනාත්මයි. ඒ නිසා මැරෙන විදිහ උපදින විදිහට බලපාන්නේ නැහැ. ඒ නිසා අමුතු බයක් ඇති කරගන්න එපා. මං කොයි විදිහට මැරෙයිද? මැරෙනකොට මොනව මතක වෙයිද කියලා අමුතු බයක් ඇති කරගන්න එපා.